ඉතින් අද දැන් ටියුස්ඩේ උදේ මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ වැඩට යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම මෙල්බන් වලට ගියා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඒ වගේම චුටි නෝවා පැටියාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඊයේ රෑ තමයි මම පර්ත් වලට ආවේ. ඊට පස්සේ මෙහි ඇවිල්ලා මම ලෑන්ඩ් වෙලා ගෙදර ආවා. ගෙදර චුට්ටක් අස් කරා. බෑග් එක නම් අන්පැක් කරේ නැහැ. මම සාමාන්‍යයෙන් කැමති ගෙදර ආව ගමන්ම බෑග් එක ඔක්කොම අන්පැක් කරලා ඔක්කොම බඩු ටික දාලා හොදාන තියෙන ඇඳුම් හොදලා ආයෙත් ඉක්මනට රීසෙට් කරන්න. ඒ වුණාට ඊයේ ටිකක් රෑ වුණ හින්දා ඒක නම් මට කරන්න බැරුව ගියා. ඉතින් ඒක මම හිතන් ඉන්නවා අද වැඩට ගිහිල්ලා ඇවිල්ලා කරන්න. ඉතින් චිපි එකත් ගොඩාක් වෙලා හිටියා. එයා ගොඩක් උරතල් වුණා මාත් එක්ක. ඉතින් ඊට පස්සේ දැන් උදේ නැගිටලා මම වැඩට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. චුට්ටක් මහන්සි එනට ඉතින් කරන්න දෙයක් නැහැ. back to my normal routine තමයි අද ඉඳලා. ඉතින් මම හිතනවා මේ මම කරන දේවල් ඔයගොල්ලොත් එක්ක share කරන්න. ඒ වගේම ගොඩක් interesting. ඒ වගේම මම හිතනවා ඕගලන් අහන්න බලන්න කැමති වෙන videos ටිකක් දිගටම අප්ලෝඩ් කරන්න මම ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම ඒවා රෙඩි වෙලක් තියෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මගේ channel එකේ. අද මම මගේ වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් Kmart එකට ගියා. ගිහිල්ලා මම ගත්තා මෙන්න මේ blankets දෙකක්. මෙන්න මේ වගේ එක. ඉතින් මේක dog section එකේ, කියන්නේ pet section එකකින් තමයි මම ගත්තේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේකේ විශේෂයෙන්ම ගහලා තියෙනවා මේක pet couch cover කියලා. ඉතින් ඒ කියන්නේ මේක තියෙන්නේ විශේෂයෙන්ම ඔයාගේ සෝෆා එකට මේක දාන්න. ඉතින් මේක දාලා ඊට පස්සේ ඒගොල්ලන්ට සෝෆා එකේ ඉන්න දෙන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේක water resistant. ඉතින් ඒගොල්ලෝ මොනා හරි වෙලා ඒගොල්ලන්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණොත් එතකොට ඔයාගේ කවුච් එක ජරා වෙන්නේ නැහැ. ඒක ප්‍රොටෙක්ට් වෙනවා. අනිත් එක යාගේ ෆර් එකත් හැමතැනම වදින්නේ නැහැ. මොනා හරි ඒගොල්ලන්ගේ කටේ කකුල් වල මොනා හරි ජරාව තියෙනවා නම් ඒක ඔයාගේ සෝෆා එකේ වදින්නේ නැහැ මේක දාලා තිබ්බහම. ඉතින් මගේ කවුච් එක ටිකක් ලොකු හින්දා මම මේකෙන් දෙකක් ගත්තා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම මෙච්චර කාලයක් චිපි පොඩි කාලේ ඉඳලා මගේ සෝෆාස් වලට යාට නගින්න දුන්නේ නැහැ. මම යාට ගොඩක් ආදරේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම යාට වැඩි සැර කරන්නේ නැහැ. එයා මගේ ලෝන් එක නම් ඩිස්ට්‍රොයි කරලම දාලා තමයි තියෙන්නේ. ඒකේ ගන්න දෙයක් නැහැ. ඒ වුණාට ඒත් මට එච්චර තරහ ගියේ නැහැ. ඒ වුණාට ඉතින් මම පොඩි කාලේ ඉඳලම එයාව ගත්ත කාලේ ඉඳලම මම හිතුවා ගෙදර ඇතුළ නම් ටිකක් ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම එයාට මගේ කවුච් එකට නගින්න නම් අලව් කරේ නැහැ. ඉතින් මේකට හේතු ටිකක් තියෙනවා. එකක් තමයි මම මේක ගැන ඔයගලන්ට කලින් කියලා තියෙනවා. මම නෝටිස් කරලා තියෙනවා මම ගොඩක් එයාව අල්ලද්දී විශේෂයෙන්ම එයාට කිස් දෙද්දී එහෙම මට මගේ ස්කින් එකේ පොඩි රියැක්ෂන් එකක් වගේ ඇක්නි බ්‍රේක්අවුට්ස් එනවා. ඉතින් මම මේක ගැන හිතලා try කරනවා වැඩි එයාට කිස් දෙන්නේ නැතුව ඉන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ වුණාට එයා හරිම cute. එයා මම ගෙදර ආවම මං ළඟට දුවගෙන එනවා. ඉතින් එතකොට මටත් එයාව අල්ලන්නේ නැතුව ඉන්න හරි අමාරුයි. ඉතින් ඒක හින්දා තමයි එක රීසන් එකක් මං එයාව මගේ සෝෆා එකට ගන්නෙ නැත්තේ. ඉතින් අනිත් එක තමයි මම දන්නවා සමහර වෙලාවට ගෙදර එන හැමෝම බල්ලන්ට කැමති නැහැ. ඉතින් එතකොට ඇත්තටම එයාත් එළියේ ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට ඉතින් එයා අර වැල්ලේ ඇවිදලා එළියේ නිකන් ග්‍රවුන්ඩ් එකේ ඇවිදලා එයාගේ කකුල් වල ජරාව තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ගෙදරට එන ගෙස් කෙනෙක් හිතන්න පුළුවන් ඒගොල්ලොත් මේ ඉඳගන්නේ මේ බල්ලත් එළිය හැමතැනම ගිහිල්ලා ජරා වෙලා ඊට පස්සේ එයාත් ඉඳගන්න කවුච් එකේමද කියලා. ඉතින් ඒක හින්දා තමයි මම මෙච්චර කාලයක් චිපීට සෝෆා එකට නගින්න දුන්නේ නැත්තේ. මම පෙන්නන්නම් දැනට මම කොහොමද එයාට මේකට නගින්න නැති වෙන්න මගේ සෝෆා එක බ්ලොක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම මගේ බාර් ස්ටූල්ස් ටිකක් දාලා ඊට පස්සේ පුටුවක් තියලා තමයි මෙන්න මේක මගේ සෝෆා එක මෙහෙම බ්ලොක් කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ දකිනවා ඇති මගේ වීඩියෝස් වල එහෙම මම සෝෆා එකේ ඉඳගත්තොත් එයා හරියට try කරනවා සෝෆා එකට නගින්න කොහොම හරි පැත්තෙන් ඇවිල්ලා මං ඉඳන් ගිද්දි ආටත් එතන ඉන්න ඕනේ. ඉතින් මට ෆයිනලි හිතුණා පව් කියලා. ඉතින් මට නිකන් හිතුණා මොනවා වුණත් මේවා මටීරියල් දේවල්. ඉතින් මේවා ලස්සන තියාගෙන වැඩක් නැහැ. ඊට වඩා මට එයාත් එක්ක කාලේ එන්ජොයි කරන එක ගොඩක් වැදගත්. ඉතින් එයාට හොඳ ලයිෆ් එකක් දෙන එක වැදගත්. මම දන්නවා එයා හරිම ආසයි කවුච් එකේ නිදා ගන්න. ඉතින් මම ඒකට සොලියුෂන් එකක් හැටියට තමයි මේක ගත්තේ. මේවා දෙකක් අරගෙන දැන් මම මේ ටික දාලා ඊට පස්සේ ආර කවුච් එකේ ඉඳ ගන්න දෙනවා. ඉතින් මම හිතුවා මට හරිම ආසයි බලන්න කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා. ඉතින් පළවෙනි සැරේට එයාට කවුච් එකට නගින්න මම දුන්නාම චිප්පි අනේ පැටි
sit. Chippy. Auntie වෙන්න එපා. එපා අම්මේ. Chipster. හිතා ගන්න බැරිද තාම මට එකට ලබ් කරනවද නැද්ද කියලා. යන්න ඉතින්. ගිහලා නගින්න. ගිහලා නගින්න එකට. යන්න ඉතින්. බ්ලැන්කට් එක කන්න නැතුව ඉන්න. එන්න. ඉතින් මගේ ඇඟට නගින්න නැතුව මේ පැත්තේ මෙච්චර ඉඩ තියෙද්දි බබ්බා අනිද ඉන්න පැටියෙක් වගේ ඉන්න ඕනේ අනිද බ්ලැන්කට් එක කන්නේ නැතුව ඉන්න ඕනේ හරිද මම හිතන්නේ තව දෙකක් කරන් එහෙම උඩටත් දැම්මනම් හොඳයි. වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති. එයා try කරනවා ඒක හපන්න. දැන් ඉන්න හොර ගෙඩිය වගේ. එයා කවුච් එකේ මම බිම. බබා. චිප්ස්ටර්. චිප්පි යන්නේ හපන්න එපා. හරිද? ඔහම දොයිය ගන්න. හපන්න එපා. Thank you කියන්න. Thank you mummy කියන්න. නැට්ට වද්දලා මගේ පැලේ කඩන්න එපා. Hello. ඉතින් දැන් වෙද්දී සෙනසුරාදා වෙලා තියෙන්නේ. මට ඔයගලන්ට කියන්න අමතකුණා මේ වීකෙන්ඩ් එක වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ලොන් වීකෙන්ඩ් එකක්. ඉතින් ඒකින්ද මම ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. අද දැන් මම හිතුවා පෝල් ඩාන්සින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඩාන්සින් ටිකක් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම දන්නවා මම මගේ ඩාන්සින් මේ vlogs වල ඉන්ක්ලූඩ් කරාම ගොඩක් අයව බලන්න ආසයි කියලා තිබ්බා. ඉතින් ඒකින්ද මම try කරනවා තවත් මගේ ඩාන්සින් මේව වල ඔයගලන්ට බලන්න පෙන්නන්න. ඉතින් අද මම හිතාගෙන ඉන්නේ ඉන්දියන් ටිකක් ට්‍රැඩිෂනල් ස්ටයිල් ඔඩියෝ එකකට ඩාන්ස් එකක් කරන්න.
කරන්න. ඉතින් මේ vlog එකට මම පොඩ්ඩක් ඔයගලන්ට මේ dancing part එක පෙන්නද්දි නම් මට මම use කරන audio එක මෙතනට දාන්න බෑ ඔයගලන්ට පෙන්නන්න copyright නිසා. ඉතින් ඒ වුණාට මම හැමදාමත්ම වගේ ඔයගලන්ගෙන් ඉල්ලනවා ඔයගලන්ට පුළුවන් නම් මාව Facebook වල, Instagram වල, එහෙමත් නැත්නම් TikTok වල follow කරන්න. එතකොට ඔයගලන්ට මම මේ practice කරන dancing routines ඒවවල මම plan කරන audio එකත් එක්කම බලන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මට හිතුණා අද මම studio එකට ගිහලා practice කරන එකේ behind the scenes ටිකක් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම කිව්වා වගේ ටිකක් traditional style dancing එකක් හින්දා තමයි මම makeup ටිකක් දැම්මා. ඒකයි මේ වෙනස් විදියට වගේ පේන්නේ. මෙහෙම මසාජ් කරාම කැමතිද? නේද සනීපද? හරිම ස්පොයිල්ඩ් බලු පැටියෙක් ඔයා නම් හරිද මේ හරිද නයිද එහෙම මම මසාජ් කර කර ඉතිවා දොයිය ගන්න හරි දොයිය ගන්න මමම ගෙදරත් බලා ගන්න හරිද
ඉතින් දැන් මම ගෙදර ඇවිල්ලා ඇඳට ඇවිල්ලා තමා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම ඔයගලන්ට ක්ලිප්ස් ටිකක් දැම්මා. අද හැන්දෑවේ මම සිටි එකට ගියා. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ මේක අපිට ලොන් වීකෙන්ඩ් එකක්. ඉතින් මට හිතුණා පොඩි වෙනසකටත් එක්ක සිටි එකට යන්න. මේ දවස් ටිකේම ගෙදර හිටපු හින්දා මට ටිකක් බෝරින් වගේ හිතුණා. ඉතින් අද හැන්දෑවේ මම චිපීව වෝක් එකක් අරන් ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම එළියට ගියා. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් බලන්න කැමති වෙයි කියලා සිටි එකේ ක්ලිප්ස් ටික. ඉතින් ඒවා මම ඔයගලන්ට බලන්න දැම්මා. ඉතින් දැන් මම ඇඳට ඇවිල්ලා හෙට කොහොමත් නිවාඩු හින්දා මම හිතනවා මොකක් හරි මූවි එකක් වගේ Netflix වල බලන්න. ඉතින් හැමදාමත්ම වගේ ඔයගලන්ට කියන්න ඕනේ thank you මගේ videos බලනවාට. ඒ වගේම තමා මම මේ ළඟදී අප්ලෝඩ් කරපු videos ගොඩකට ඔයගොල්ලෝ හරිම ලස්සන comments දාලා තිබ්බා. ගොඩක් විදියට මට support කරලා තිබ්බා. ඉතින් විශේෂයෙන්ම මම මගේ PR journey එක මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කරපු වැඩ, ඒ වගේම මගේ pole dancing ගැන share කරපු මගේ videos වල ඔයගොල්ලෝ ලස්සන comments දාලා තිබ්බා. ඉතින් thank you ඒ හැම දෙයකටම. ඒ වගේම තමා මම MJ the Storyteller එක කරපු podcast එකටත් මට ගොඩක් ලස්සන feedback හම්බෙලා තිබ්බා. ඉතින් ගොඩක් දෙනා මට මගේ social media accounts වලට වෙනම directly messages උත් දාලා තිබ්බා. ඒගොල්ලෝ මේක බැලුවා, හරිම inspire වුණා කියලා. ඉතින් thank you ඔයගොල්ලෝ මේක බැලුවට. ඒ වගේම මට ඒ වගේ messages එවන්න ඔයගොල්ලෝ කාලය වෙන් කරාට. ඉතින් හැමදාමත්ම වගේ ඔයගලන්ටත් කියනවා ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. තවත් දවසක මේ වගේ vlog එකක් අරගෙන ඔයගලන්ව ආයෙමත් හම්බෙන්න එන්නම්. ඒ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම good night.